ඕකේ බලමු කොහොමද කේබල් මැෂින් එක කරන රිස්ට් කරලා කරන්න කියලා. අපි normal dumbbell එකේ කරන version එකට වඩා මේක තෝරගන්න තමයි. dumbbell එක ආදී හැම වෙලේම වගේ අත මෙන්න මෙහෙම කරලා stretch වෙලා තියෙන position එකේ තමයි වැඩිම tension එකක් වැටෙන්නේ. අපි මෙන්න මෙහෙම කරලා flex කරද්දී tension එක සෑහෙන මාඩුයි ගුරුත්වය වැඩ කරන විදිහත් එක්කලා. නමුත් කේබල් එකේදී අනිත් පැත්ත තමයි වෙන්නේ stretch වෙලා තියෙන තැනදී හරිම සෑහලුයි මෙන්න මෙතන තියෙද්දි. හැබැයි මේක flex කරද්දී සෑහෙන වැඩි අපිට මෙන්න මේ මසල් එකට දෙන ටෙන්ෂන් එක. හොඳයි ඔය දෙක කම්බයින් කරද්දී ඔයාලට එන තියෙන ඉන්ජරි සෑහෙන අඩු වෙනවා. මෙන්න මේ රිස්ට් ජොයින්ට් එක වටේ තියෙන අන්න ඉන්ජරි සෑහෙන මෙන්න අඩු වෙනවා. ඒක හොඳ රිසල්ට් එකක් ගන්න පුළුවන්. එහෙම ඉන්ජරිස් එන්නේ නැතුව. සූටබල් weight එකක් තෝරගන්න. D handle එක දාගන්න. ඒක තමයි කරන්න පුළුවන් ලේසිම handle එක. ඒ handle එක මෙන්න මෙහෙම කරකිනවා මෙන්න මේ handle එක තව ටික හොඳයි ඒක. උඩරම දාගන්න. ඊට පස්සේ මෙන්න මේ handle එක අල්ලා ගන්නවා. ඊට පස්සේ මෙන්න මේ තියෙන පෝල් එකකින් ඔයගේ මෙන්න ෆෝම්ස් හේතු කරගත්තා අනික් අතින් මෙන්න මෙහෙට කරලා තල්ලු කරගත්තා. ඊට පස්සේ හොඳට ටයිට්ලි අල්ලන් ඉන්නේ. ඔයා මෙන්න මෙහෙම කළා ඇඟිලි වලට මේක රෝල් කරන්න ඕනේ නැහැ. ටයිට්ලි අල්ලන් ඉන්න. ඊට පස්සේ යටට මෙන්න මේ රිස්ට් එකකින් විතරක් යටට ෆ්ලෙක්ස් කරන්න මෙන්න මෙහෙම කරනවා. ඔන්න ඔය හැම වෙලේම යටට ෆ්ලෙක්ස් කරද්දී කළා හොස්පිටල් ගන්නවා උඩට ගෙන යද්දී කරනවා හුස්ම ගන්නවා වගේ නාස්පුඩු වලින්. Okay that's it. ඒක හිම තව ගන්න. ඒක ඒ හින්දායි අපි කරන්නේ මම හිතනවා ක්ලික් කරලා.